Hello everyone. ඉතින් අපි යම් Whole Foods window shopping. මම දැන් මේ වැඩ ඇරිලා අද මේ Saturday හවස ගිහින් බලමු Whole Foods window shopping වලට මොනවද තියෙන්නේ කියලා. මට ගන්න අවශ්‍ය දෙයකට තියෙන්නේ bread විතරයි. මේ පැත්තේ ලස්සන මල් බොකේස් අඹ ටිකක් තියෙනවා. අඹ ඇවිල්ලා හතරක් ඩොලර් 5යි. එතකොට කේක්ස් තියෙනවා, කුකීස්, ස්ට්‍රෝබෙරිස් ඩොලර් 4යි. බලන්නකො පෙයර්ස් රාත්පලක් 2.50යි. කොහොමද ප්‍රොඩියුස් අයිල් එක ලස්සනට ඕගනයිස් කරලා කලර්ෆුල්. මේ තමයි cookies, scones and muffins. බලමු කීයද කියලා ගන්න. චීස් ක්‍රොසන්ට් එකක් 3.50යි. jalapeno bagel ඩොලර් 1.29යි. muffins හොඳටම ගන්න. banana nut muffin 3.50යි. මේ බලන්නකො salted caramel brownie 3.19යි. මේ cookies උත් ගණන් 1.59යි. ගොඩක් cookies තියෙනවා. සමහර වෙලාවට මේ cookies on mix and match cookies 13.99යි රාත්තලා. මේක ලස්සනයි. chocolate raspberry ඒක අර මොනවාද අර රොටි එකක් වගේ තුන් කෝණයක් තියෙන එක. මෙතන light beer, water. එතන මේ පැත්තේ brownies and cookies. මේවා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක. Whole Foods brand. කීයද ගාන? chocolate chip cookies. pricing ඇවිල්ලා 6.79. මේ ඕන variety එකක් 6.79. එතන මේ පොඩි bags, cookie bags 2.29යි. not bad. මෙතන sushi මම ඉස්සෙල්ලා වීඩියෝ එකක ගත්තා මේ sushi and නෑ sushi නෙමෙයි මම ගත්තේ poke bowl එකක්. දැන් ඒක 16යි. ඒතර මෙතන hot food every Tuesday $2 off. දැන් මෙතන තියෙන pre-made salads, couscous, quinoa salad 10.50යි. සැලඩ් ඔයිල් එක සාහෙන්ද මොනවාද ඉවරයි දැන් සෙනසුරාදා හවස වුණාට. මේ හැටියට පොඩි ස්නැක්ස් අනම්මනම් මේ සයිඩ් එකෙන් තියෙන්නේ කොෆි බා එක. ඉතින් ඒක ඩිරෙක්ට්ලි රෙකෝඩ් කරන්න බෑ. ඒ වුණාට ඔය තියෙන
මේක තමයි Whole Foods gourmet bread aisle එක. දැන් මං ආවේ අද මේ වගේ මොකක් හරි එකක් ගන්න 6.50යි. මේක 5යි සවඩෝ සැන් ෆ්‍රැන්සිස්කෝ සවඩෝ 5යි නෙමෙයි 6යි. ඒක 6යි. 5.99 මේ ඔක්කොම 5.99 කියන්නේ 6යි. ඒතර මෙතන මේ ඉතින් එක එක જાතියේ බේගල් plain bagel 6 count 417 ඔක්කොම bagels 417 different types everything bagel the everything bagel එකේ තියෙනවා එක එක જાති seeds plus මොනවාද garlic වගේ මොනවද තියෙන sesame sesame තමයි ඉතින් ගොඩක් දාන්නේ. ඒ කියන්නේ ඒක more affordable ලාභ හින්දා ඒ අර තව garlic shreds වගේ පොඩි pieces දානවා. poppy seeds මේක ගොඩක් onion සුවඳක් එනවා. මේක ගෙනියන්න අමාරුයි බස් එකේ වගේ. ඒක හරිම croissants 4ක් 7.80යි. ඒක හරි ගණන් නේ. ඉස්සර මේ වගේ ඒවා ඩසන් තියෙන ඒවා ගන්න පුළුවන් ඩොලර් 5ට. හැබැයි මං හිතන්නේ ඒ වගේ තාම තියෙනවා කොස්ට්කෝ එකේ. අර ලොකු ඩසන් පැක්ස් ගන්න පුළුවන් 12 හරි 24 ඒවා 10ට 12ට වගේ. අම්මෝ මේ කුකීස් නම් කියලා වැඩක් නැහැ. දැන් මේකේ කීයක් තියෙනවද 8ක් විතර තියෙනවා 8ක්ද ඔව් 10ක් 12ක් 12 count 5.80යි මේවා නම් කියලා වැඩ නෑ මාර රහයි chocolate chip මට පොඩ්ඩක්වත් ආස නැති කුකී එක මේ ආමන්ඩ් එහෙම හරි ෂෝ හැබැයි මේවා ෆ්ලේවර් අනේ ආමන්ඩ් පීසස් උත් තියෙනවා ඒ ගොඩක් ඉතින් එන්නේ ෆ්ලේවර් එක මෙතනත් මේ හරි and drinks canned drinks aisle එක ලංකාවත් එක්ක බලනකොට කීයද මේවා මේ Heineken ලොකු එක කෑන් එක 3.99යි ඒක ටිකක් ලාභයි කොරෝනා එක්ස්ට්‍රා එකත් එකම ගාන Pero mira, 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 mira. Sí, no. Mira, 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 mira. Oiga, todo eso es solo. Ahí sí. so canned drinks aisle එක German beer එකක් 8.99යි non alcohol free 4ක් තියෙන එක 4 cans අනේ මන් දැන් ඉතින් non alcoholic බොන එකේ තේරුමක් තියනවද කියලා salad and hot bar අම්මෝ දැන් ගණන් බලන්නකෝ 14යි පවුන්ඩ් එකකට දැන් මෙතනින් අපි අවශ්‍යව මේ කන්ටේනර්ස් වල දාගෙන ගිහිල්ලා ඊට පස්සේ බර අනුව තමයි පේ කරන්නේ මගේ අම්මෝ 13.99යි කියන්නේ වෙන ගණන් මේක chicken tikka masala ඒක හොඳ සුවඳයි මාර සුවඳයි එතකොට මේ potato samosas alu samosa ala samosa මේ පැත්තේ soup හැබැයි ඒවා temporarily out of service දැන් winter නෙමෙයිනේ meatballs with marinara sauce there's our metal baked roasted potatoes some chicken more potatoes sweet potato some chicken and charred curry vegetables roasted cauliflower ඔක්කොම මෙතන roasted ඒවා roasted grilled zucchini grilled pineapple අපි කවදද grilled pineapple කෑවේ
Oh, grilled red onion. අපි කවදද අප්පා ලුණු ග්‍රිල් කරලා කන්නේ. බොම්බයි ලුණු. එතකොට මෙතන green beans, couscous ඒ වගේ જાති. එතකොට Mediterranean tuna salad මේක. මේක tuna salad. මේ හරි ඔක්කොම cold salad. Beetroot, cucumber, tofu. Make a tofu. Noodles. අපේ වගේ ලංකාවේ හරිශ්චන්ද්‍ර නූඩල්ස් හදුවා වගේ. හැබැයි මේක ඇවිල්ලා crunchy Thai peanut noodle. මේවා ඔක්කොම බර අනුව තමයි charge කරන්නේ. ඇවිල්ලා අද 13 අර මම ඉස්සෙල්ලා දැන් දෙතුන් සැරයක් පෙන්නුවේ hard cheese, soft cheese. එතකොට මේවා beer, ale, cider ගණන් කීයද? 12යි 50යි 21යි 50යි. ඕ ඒක නම් පොඩක් ගණන්. cider $6යි. non alcoholic amaro. ඒක නිකන් ස්පැනිෂ් සවුන්ඩින් වගේ. 26යි. නෑ 27යි. non alcoholic sparkling wine. It's really sparkling. Packaging හොඳට sparkling. 16යි. On olives, sun-dried tomatoes and marinated olives. මේවා අයින් කරලා ඇට අයින් කරලා pitted stuffed grape leaves. ඒ මොකක්ද අප grape ගහේ අපි අනම්මනම් එක එක ಜಾති ගස්වල කොළ කන්නේ මැල්ලුම් හදලා ඒ වගේ. Low sodium turkey breast. In-house herb turkey breast. මෙතන black forest ham 13යි pound එකක්. මේකේ නමේ හැටියට මෙහි local එකක් වගේ Welshire. ඔන්න මේ හරිය තමයි මගේ ෆේවරිට්ම. මම ගොඩාක් වෙලාවට මෙතනින් ගන්නකොට ගන්නේ මගේ ෆේවරිට්. දැන් මගේ ෆේවරිට් ඒවා මෙතන එච්චර නෑ මේකේ නැහැ. ඉස්සර තිබුණා හොඳ ලස්සනට grilled salmon. දැන් තියෙන්නේ මේ වගේ. No people, only food. Not allowed. No, not allowed. No, you have to cover that. Okay, thank you. ඉතින් අර අපේ ඉන්දියන් එක්කන ඇවිල්ලා කිව්වා no recording කියලා food වුණත් දැන් මේ ඔක්කොම තියෙන්නේ instant food. මේ හරියේ Whole Foods branded coffee and tea. මෙතන ඔක්කොම yogurts. ඉස්සරහට එනවා eggs. මෙතන butter oil බලන්න Kerrygold දැන් මේ popular Kerrygold Irish butter එක මේ size එකක් $6යි. මම නම් මේක වැඩියෙන් ගන්නේ මේ ලොකු මේවා එකක් ගන්නවා මෙහි Costco. මේ හරිය spices, herbs ඒ වගේ ඒවා sugar. එතකොට මේ පැත්තේ ඔක්කොම frozen food. මෙතන snacks තියෙනවා. එතකොට rice තියෙනවා. තව chutney අනම්මනම් ඒ වගේ ඒවා තියෙනවා. spicy mango chutney 8.50යි. that's ගණන්. මේකත් මම සාමාන්‍යයෙන් ගන්න එකක් seaweed snack Trader Joe's ලගෙන්. මේ පැත්තේ කජු අනම්මනම් තියෙනවා. nut and honey, granola. මේ පැත්තේ වතුර ಜಾති. මේ පැත්තේ frozen and fish.
ඉතින් අර මනුස්සය එපා කිව්වට මම කොහොම හරි සම්පූර්ණ රවුම ගියා. ඒතර එහා පැත්තේ මේ පැත්තේත් ප්‍රීමේඩ් ප්‍රීපැකේජ් චිකන් බීෆ් අනම්මන. මේ පැත්තේ ලස්සන හොඳ ඒවා තියෙනවා සොසේජස් අනම්මන. crusted breast cutlets $9යි. pork boneless pork loin shop. එහෙනම් එච්චරයි. මාත් එක්ක ෆොටෝ එකක් ගමු.